කරස් ගාලා හැපෙන කෙසෙල් බයිට් එකක් හදමුද? මං අරන් තියෙන්නේ අමු කෙසෙල්. හැබැයි මේවා පොඩ්ඩක් අමු වැඩි. මේ වගේ උඩයි යටයි කපලා මං හොඳට මේවා සෝද ගන්නවා. මේ සෝදගත්තු කෙසෙල් හිමීට පොතු අරින්න ඕන. මං අරගත්තු කෙසෙල් අමුයි කියලා මං කිව්වනේ. ඒ හන්ද පොඩ්ඩක් පොතු අරින එක අමාරුයි. හැබැයි මං අතෑරියෙත් නැහැ. කෙසෙල් ටික පොතු අරගෙන මේක හීනියට කපා ගන්න ඕන. පුංචි රවුම් එන විදිහට. මට නම් මේ වැඩේට පොඩි මැෂින් එකක් ගෙදර තියෙනවා. ඉතින් මම ඒක පාවිච්චි කරලා තමයි කෙසෙල් පුංචි තීරු වලට කපා ගත්තේ. මේ කෙසෙල් කපාගෙන ඉවරුණායින් පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණායින් පස්සේ මේකට අපි මේ කපාගත්තු කෙසෙල් ටික එකතු කරනවා. මේ සුදු පාටට තියෙන කෙසෙල් golden brown color එකකට ආපුවම තමයි හරිම පදම. එතකොට අපි මේවා ලිපෙන් බා ගන්නවා. මේ කෙසෙල් මාසයක් වුණත් තියාගෙන කන්න පුළුවන්. හරිම ක්‍රිස්පි ගතිය මාසෙකට පස්සේ වුණත්. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ගිහින් එන්න.